Hello Sunday Dine. ඔන්න අපි ගෙනාවා චීස් කොත්තු බැටල් එකක්. තරඟ කොන්දේසි තමයි ලොකේෂන් එක මහරගම ප්‍රයිස් රේන්ජ් එක 1500ට අඩු. බැටල් එකේ අද තරඟ වදින්නේ මහරගම පිලව්ස් රෙස්ටුරන්ට් එකේ චීස් කොත්තුව සමගි මහරගම බනානලි අපි එක සන්ඩේ ඩයින් එකකට අපි ගේනවා මහරගම කඩ දෙකකින් චීස් කොත්තු දෙකක් එතනින් එකක් තෝරනවා මහරගම කඩ ඔක්කොගම චීස් කොත්තු ටික කාලා අපි අන්තිමේ චැම්පියන් ගේ තෝරනවා කවුරු වෙයිද අද ගෙනාවේ පිලව්ස් සමග බනානා ලීෆ්. ඉතින් ඔයාලත් මේ දෙකෙන් කාලා තියෙනවා නම් පිලව්ස්ද හොඳ බනානා ලීෆ්ද කියන එක අනිවාර්යෙන් යටි කමෙන්ට් එකෙන් දාන්න. ඊළඟට ගේන්න ඕන කඩයක් මහරගම වල කාලා තියෙන චීස් කොත්තුව ඒකත් කමෙන්ට් එකෙන් දාන්න. අපි එහෙනම් බලමු මේ දෙක කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ බනානා ලීෆ් එකේ පැකින් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. පිලව්ස් එකේ පැකින් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. බනානා ලීෆ් එකේ චීස් කොත්තු අපිට වුණා 1150. පිලව්ස් එකේ බිල් එකක් හම්බුනේ නෑ. ඒක වුණා 1180. මට තේින්නේ බනානා ලීෆ් එකේ පෝෂන් එක හරියටම ග්‍රෑම් 888යි. ඒකේ තියෙනවා ග්‍රෑම් 921ක්. ඉතින් මෙන්න මේ වගේ තමයි පිලව්ස් එකේ චීස් කොත්තුව. එතකොට මෙන්න මෙහෙම තමයි පිලව්ස් එකේ චීස් කොත්තු එකේ ඇපියරන්ස් එක තියෙන්නේ. ඉතින් පාට පොඩ්ඩක් සුදු පාටට හුරුයි. මස් කට්ටක් නම් අහුණා. චිකන් කට්ටක්. කැල්ලකුත් තියෙනවනේ. ඔන්න ඔහොම තමයි පිලව්ස් එකේ චීස් කොත්තුව. ඒකට අපිට හම්බුනේ මෙන්න මේ පොඩි එක. කිරි හොදිය එක. කිරි පොඩි එකක්. ඒකේ ඇපියරන්ස් එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේකෙන් චිකන් කෑල්ලක් තියෙනවා. අය බලමු ස්මෙල් එක කොහොමද කියලා. නයි. ඇති ලං කරන්නේ පාච්චර. මේ තියෙන්නේ බනානා ලීෆ් එකේ කම්බරි සුවඳත් එක්ක පොඩි තක්කාලි සුවඳක් මල් මිරිස් සුවඳක් වගේ තියෙනවා. පිලව්ස් එක නම් ඇත්තටම මේ රොස්සෙලා ෆ්‍රෙෂ් මිල්ක් රෝස් වෙච්ච සුවඳක් තමයි. බනානා ලීෆ් එකට හම්බෙලා තියෙනවා කිරි හොදි එකක්. පිලව්ස් එකට හම්බෙලා තියෙනවා චිකන් හොදි එකක්. පාට බනානා ලීෆ් එකේ නිකන් පොඩ්ඩක් අර තක්කාලි දාලා වගේ පොඩි රතු පාට ගතියක් තියෙනවා. මේකේ සුදු පාට ගතියක් තියෙනවා. ඉස්සෙල්ලා කාලා බලමු පිලව්ස් එකේ. මේක ගන්නවා. කියන රස චීස් රසක් නම් මට ආන්නේ නැහැ. චීස් රස තියෙනවා. පිලව්ස් එකේ චීස් රස යම්තම් තියෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් රස තියෙනවා. පොඩි කර රසක් තියෙනවා. පිලව්ස් එකේ
පිලව්ස් එක රෝස් චිකන් දාලා තියෙන්නේ. පිලව්ස් එක කොත්තුවේ හොඳට කිරි රස තියෙනවා. හැබැයි කර රසක් තියෙනවා. යාලා අඩියලු ගතියක්. ඊට පස්සේදී චීස් රසක් තියෙනවා. චීස් රස තනින් දැන් තියෙන්නේ. තනින් තන චීස් රස තියෙනවා. ඒක නම් එච්චර ක්වොලිටියක් නෑ නේ. නිකන් වතුරවලදී. හොදි එක හම්බෙන චිකන් හොදි එක නම් උගතිය අඩුයි. ලොකු අවුලක් නැහැ හොදි එක වලට. ඒ හොදි එක එක්ක මේ කොත්තුව රසයි. චිකන් අර හැම කටකටම චිකන් හැපෙන්න තියෙනවා කියන්න බෑ. සාමාන්‍ය චිකන් තියෙනවා. අර කරලස නැත්තම් අවුලක් නෑ වගේ. කරලස තමයි මේක තියෙන අවුල. වෙන අවුලක් නෑ කොත්තුවේ. ස්පයිසි ගතිය නැහැ. කොහොමද චීස් කොත්තු ස්පයිසි නෑ. හැබැයි මට චීස් රස මදි හොදි. පිලව්ස් එක කොත්තුව දාත්තේ මේක අපි යමු බනාලා ඉපේ. බනාලා ඉපේගෙන් කිරි හොදි එකක්. ඉතින් අපි මේ කොත්තු දෙකම මේ පස්සේ ගත්තේ පිලව්ස් එක කලින් ඕඩර් කරලා ගියේ මේ බනාලා ලීෆ් එකේ. හැබැයි මේ බනාලා ලීෆ් එකේ මේ හොඳට අර ග්‍රේවි ගතිය වගේ වෙට් ගතිය හොඳට තියෙනවා. මේ අපි බලමු බනාලා ලීෆ්. යාර කොත්තු වල මේකේ නෑ කොත්තු රොටි ටික ලොකුට තියෙනවා. අකුරස පිලව්ස් එකට වඩා බනාලා ලීෆ් එකේ රසයි. ෆ්‍රෙෂ් ගතිය තියෙනවා වඩා. මේ රොටි කොත්තුවේ තියෙන රොටි මේකේ වෙන වෙනම තියෙනවා. මේ අර තැම්බිලා වගේ නෑ. පිලව්ස් එකේ මේ නිකන් තැම්බිලා වගේ කොස් වගේ වෙලා. චීස් පොඩ්ඩක් ගම්මිරිස් රහයනවා වැඩිපුර නේ. පොඩක් තියෙනවා. ගම්මිරිස් රහයනවා. ඊට පස්සේ කිරි හොද්ද රසයි. රියාල දෙන කිරි හොදි එකක් රසයි. මෙයාලත් රෝස් චිකන්ම තමයි දාලා තියෙන්නේ. බනාලා ලීෆ් එකේ පොඩ්ඩක් තක්කාල් මාළු මිරිස් පොඩ්ඩක් ඒවත් එක පොඩ්ඩක් යාන්තම් චූටි ස්පයිසි ගතියක් එක්ක පොඩි ගතියක් තියෙනවා නේ. නෑනේ. චීස් රස දැනුනේ තනින් තන පිලව්ස් එකේ. මේකේ එහෙම චීස් රසම කියලා වෙනම ගන්න බෑ. නේද ෆ්‍රෙෂ් මිල්ක් එක එකතු වෙලා සම්පූර්ණ එක සමාන රසක් තියෙන කොත්තු පුරාවට. එහෙනම් මහරගම හොඳම චීස් කොත්තු හොයන තරගේ පළවෙනි රවුන්ඩ් එකේ වින් කරන්නේ බනාලා ලීෆ්. ඔයාලා කාලා දිනනවා නම් අපි කමෙන්ට්ස් වලින් වෙනම වෝට් එකක් ගමු. කාලා දිනනවා නම් මේ දෙකේ හොඳ නරක දාන්න. ඒකත් අපි වෝට් එකක් විතර වෙනම account එකක් විතර ගන්නවා. ඊළඟට ඔයාලා කාලා දිනන තර දෙකක් කමෙන්ට් කරගෙන යන්න. ඊළඟ සතියේ එහෙනම් ඒ දෙකෙන් හම්බෙන්න. අපි අද කරේ 1500 අඩුනේ. 1500ට අඩුවෙන් මහරගම අවටින් ගන්න පුළුවන් හොඳම චීස් කොත්තු. නිසු and කොච්චි අපි දෙන්න YouTube එකේ subscribe කරන්න. ඊළඟ බැට් එක බලන්න. bell icon එක ක්ලික් කරලා තියාගන්න. ෂෙයා පාරකුත් දාන්න. TikTok එකේ follow කරන්න. කමෙන්ට් කරන්න.
මේ දෙක කාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට ගේන්න ඕන එකක් කමෙන්ට් එකක් දාන්න. ජය වේවා. Betul.